ගොඩාක් වෙලාවට ටීම්ස් ඇතුළත තියෙන ප්‍රශ්න පටන් ගන්න හරිම පොඩි තැනකින්. හැබැයි ඒක මැනේජර් කෙනෙක් ගාවට හරි ලීඩ් කෙනෙක් ගාවට හරි එන වෙලාව වෙනකොට ඒක ගොඩාක් දෙගුණ තෙගුණ වෙලා ලොකු ප්‍රශ්නයක් වෙලා තමයි එන්නේ. මේකට ගොඩක් වෙලාවට හේතුව වෙන්නේ අපි ටීම් මෙම්බර්ස්ලාත් එක්ක රෙගියුලර් චෙක්-ඉන්ස් කරන්නේ නැති එක. ඒත් රෙගියුලර් චෙක්-ඉන් එකක් කියන්නේ මීටින් එකක්, just another meeting කියන concept එකට වැටෙන දෙයක් නෙමෙයි. එතකොට එතනින් එහාට ගිය දෙයක් තමයි මේ රෙගියුලර් චෙක්-ඉන් එකක් ටීම් මෙම්බර්ස්ලාත් එක්ක කරනකොට වෙන්නේ. අපි රෙගියුලර්ලි ටීම් මෙම්බර් කෙනෙක් එක්ක ඩිස්කස් කරනකොට, ඒගොල්ලොත් එක්ක චෙක් කරනකොට ඒගොල්ලන් එක්ක තියෙන ට්‍රස්ට් එක බිල්ඩ් වෙනවා. ඒතකොට ට්‍රස්ට් එක බිල්ඩ් වෙනකොට ඒකත් එක්කම ඒගොල්ලන් එක්ක අපි කන්සර්න්ස් කතා කරනවා. ඒගොල්ලන්ගේ කන්සර්න්ස් වලට අපි හුම්කම් දෙනවා. ඒතකොට මේවා කතා කරනකොට අපිට ඒගොල්ලන්ගේ ප්‍රශ්න ටීම් එක ඇතුලේ වෙන ප්‍රශ්න වලත් අපි දැනුවත් වෙන්න අවස්ථාව තියෙනවා. ඒකට එහෙම දැනුවත් වෙනකොට අර තියෙන පොඩි ප්‍රශ්නේ අපිට හරිම පොඩි තැනකදී කුඩා කාලයකදී ඉක්මනට ඒක විසඳ ගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ අපිට ඒව ගැන කිසිම අවබෝධයක් නැහැ. ලීඩර් ටීම් ලීඩ් කෙනෙක් විදියට, මැනේජර් කෙනෙක් විදියට සමහරවිට අපිට කිසිම අදහසක් නැහැ වෙන දේවල් ගැන. ඒක අපි ගාවට එනකොට ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා ඉවරයි. ඉතින් ඕගොල්ලොත් අලුතෙන් ප්‍රොමෝට් වෙච්ච මැනේජර් කෙනෙක් හරි නම්, ටීම් ලීඩ් කෙනෙක් නම් හරි මේ රෙගියුලර් චෙක්-ඉන්ස් කරන එකෙන් ඕගොල්ලන්ගේ ගොඩාක් වෙලාවට තියෙන ප්‍රශ්න ඉතාම කෙටි කාලයකදී පොඩි එනර්ජි එකකින් විසඳ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ඉග්නෝර් වෙලා අන්තිමේ ප්‍රශ්නේ ලොකු out of proportion ගිහිල්ලා ලොකු වෙලා තමයි ඒකට ඒකට ලොකු වෙලාවකුත් වැය කරන්න වෙනවා. ලොකු එනර්ජි එකක් වෙනවා. සමහරවිට ඒකේ තියෙන ඩැමේජ් එකත් ඒ වෙනකොට වෙලා තියෙන ඩැමේජ් එකත් වැඩි. ඉතින් ඒකින්ද ඕගොල්ලන් මැනේජර්ස්ලා නම් හරි newly promoted leadsලා නම් regular check-ins ඕගොල්ලන්ගේ team members ලාත් එක්ක අනිවාර්යයෙන්ම කරන්න මතක තියාගන්න.